පියාණන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමයෙන් ආමේන්. උත්ථානය පිළිසිඳීම අර්ථවත් කළාද? පිළිසිඳීම උත්ථානය අර්ථවත් කළාද? ඔබේ මගේ ජීවිතයේ එක රේඛාවක් සේ ඇදී ගියට ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ අභිරහසක්, උන්වහන්සේගේ මාංශගත වීම, දුක් විඳීම, මරණය, උත්ථානය, ස්වර්ගාරෝහණය, මේ සියල්ල එකම අභිරහසක විවිධ අනාවරණයන්. මේ අභිරහස විසඳීමට නෙමෙයි, ඒ අභිරහසේ අපද පංගුකාරයන් කර ගැනීම මහත් භාග්‍යයක්. අභිරහසක් කියන්නේ කිසිදා තේරුම් ගත නොහැකි දෙයක් නෙමෙයි. තේරුම් අරගෙන අවසාන කළ නොහැකි දෙයක්. තේරුමක් නැති දෙයක්, පළකට නැති දෙයක් වගේ දේවල් කියන්නේ ඕනම දෙයකට එහෙම කියන්න බලාගෙන ඉන්න පිරිසක්. කම්මැලියෙක්, උද්දච්චයෙක්, වෛරක්කාරයෙක්. එවැනි වචනවල අරුත් සුන්වන්නාසේම එවැන්නන්ගේ ජීවිතවලද අරුත් ශුන්‍ය. එය මහත් අභාග්‍යයක්. අද මාංශගත වෙන්නේ වචනයක්. ඒ වචනේ මිනිස් දුවක් තුල මාංශගත වෙන්නේ ඒ වචනයට එහෙයි කීමෙන්. දේවදූතයා ඈට පවසන්නේ අභිරහසක්. තේරුම් ගන්න ඈ උත්සාහ දරන්නේ අභිරහස නෙමෙයි, ඒකේ ජීවිත තත්වයයි. ඈ තුල මාංශගත වූ වචනය ඈ මගින් මුළු අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහයේම මාංශගත වෙනවා. ඇගේ එහෙයියාව මුළු මිනිස් සංහතියේම එහෙයියාව විදිහට දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගන්නවා. පළමු ඒව එහෙයි කීවේ සර්පයාගේ මුසාවේ විස තැවරුණු වචනයකට. ඉන් මරණේ අඳුර මිනිස් සංහතිය වෙලා ගත්තා. නව ඒව එහෙයි කීවේ දෙවියන් වහන්සේගේම දූතයා ගෙනා ජීවමාන සත්‍යයේ ශ්‍රී වචනයානන්ට. ඉන් මරණේ අන්ධකාරය දුරල්ලා ආලෝකය ජයගත්තා. වචනයෙන් ජීවිතයක් බිහි කරන්නට හැකි. වචනයෙන් ජීවිතයක් ගලවන්නටද හැකි. ඒත් වචනයෙන් අද බිහි කරන්නේ අසමගිය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ දේවල්. වචනයෙන් ගලවන්නේ කෙනෙක්ගේ හොඳ නම. වචනයෙන් අද විනාශ කරන්නේ එක ජීවිතයක් නෙමෙයි, දසදහස් ගණනක් ජීවිත. ඊට වචනයෙන් මරණ තව කෙනෙකුගේ ආත්ම ගරුත්වය, වචනයෙන් මරණ ජීවිතේ බලාපොරොත්තුව, වචනයෙන් මරණ සත්‍ය වැනි ක්‍රම සහ විදි බොහෝමයක් අපි දකිනවා. වචනය දේව වරප්‍රසාදයක්. ලාසරස් පිටතට පැමිණෙන්න මේකත් වචනයක්. මේ වචනය ඊළඟට ඇසෙන්නේ ඔබේ මගේ. ඒ වචනය එහෙයි කියමින්